අයිබෝන් කියලා පිළිගන්න අදත් අපේ YouTube channel එකට වෙනදා වගේම ඔබේ ජීවිතයට යමක් එකතු කරන්න අලුත් වීඩියෝවක් අරගෙන අද අපි ආවේ. ඉතින් වෙනදා වගේම ඔබ දන්නවා ඔබේ ජීවිතයේ එදිනදා ජීවිතයේ ඇතිවන යම්කිසි ගැටලුවකට සාර්ථක විසඳුමක් තමයි අදත් අපි ඔබට අරගෙන එන්නේ. ඉතින් අපි දන්නවා හැම ගෙදරකම තියෙන ගැටලුවක් තමයි ඔබේ නිවසේ තියෙන අපජලය. ඒ කියන්නේ සිංක් එකෙන් එළියට යන වතුර වෙන්න පුළුවන්, බාත්රූම් එකෙන් එළියට යන වතුර වෙන්න පුළුවන්. මෙන්න මේ ටික නිවැරදිව බැහැර කරගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව. ඉතින් මම ඔබට අද අරගෙන එනවා ඊටාම අඩු මුදලකින් සහ ඊටාම සාර්ථකව මේ ක්‍රියාවලිය කරන විදිය. අපි දන්නවා සාමාන්‍යයෙන් ගෙදරක ඔය වලක් හදලා ඔකට බටයක් දාලා සිංක් එකේ වතුර නාන වතුර මේකට යවනවා. හැබැයි වෙහි කාලෙදී මොකද වෙන්නේ? මේක උතුරනවා. සමහර විට වෙහි කාලේ ඉන්න අවශ්‍ය නැහැ. මාස 3ක් 4ක් යද්දී මේ අපජල ටැංකිය උතුරලා යනවා. ඊට පස්සේ ගලි බවුසරයක පිහිට පතන්න වෙනවා. නමුත් අද මම මේ කියලා දෙන ක්‍රමය රුපියල් 5000කට අඩු මුදලකින් ඊටාම පහසුවෙන් කරගන්න පුළුවන්. වගකීමෙන් කියනවා වැසි කාලයක් ආවත් ඉතිරීමක් වෙන්නේ නැහැ, ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි, අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. මේ සඳහා ඔබට අවශ්‍ය වෙන්නේ ප්ලාස්ටික් බැරල් එකක්. අර වෙළඳපොලේ ගන්න තියෙනවා විවිධ රසායනික ද්‍රව්‍ය ගෙනාපු අර නිල් පැහැයට තියෙන ප්ලාස්ටික් බැරල්. සාමාන්‍ය රුපියල් 2000ක වගේ මුදලකට මේ බැරල් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන වෙනවා තව PVC බට කීපයක් සහ එක චිප් ගල්. එහෙම නැත්නම් අපි කියන්නේ අර මේ පුංචියට හදපු කළු ගල්. එහෙම නැත්නම් කුඩාවට කඩපු ගඩොල් කැට වුණත් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. ඔය බිත්තියක් කඩලා අයින් කරපු ගඩොල් කැට තියෙනවා නම් කුඩාවට ඒවා කඩලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ රූප සටහන දිහා බලාගෙන මම මේක පැහැදිලි කරන්නම්. මේ තියෙන්නේ පස තුල වලලපු අර ප්ලාස්ටික් බැරල් එක. ඉතින් මේ බැරල් එකේ පියන තියෙන මූඩිය තියෙන බැරල් එකක් වෙන්න ඕනේ. ඒක හොඳින් වහන්න පුළුවන් එකක්. මේකේ මූඩිය පමණක් අපි පොළවෙන් ඉහළට තියෙනවා. මේ තියෙන්නේ ඔබේ සිංක් එකෙන් හෝ බාත්රූම් එකෙන් ජලය එන නලය. ඉතින් මේ දෙකම එකට දාන්නත් පුළුවන්. සිංක් එකේ ජලය, බාත්රූම් එකේ ජලය මේ දෙකම මේ බැරල් එකට යොදා ගන්න පුළුවන්. දැන් ඔබ හිතයි මේ වගේ පුංචි බැරල් එකකින් මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා බය වෙන්න එපා පුළුවන්. හරිද? ඔබේ ගෙදර 10 දෙනෙක් හිටියත් මේ බැරල් එක ප්‍රමාණවත්. ඉතින් දැන් මේ එන නලය ඔබට පේනවා මෙන්න මේ අතට මෙහෙම සිරස්ස නවලා තියෙනවා. මේක අඩි 2.5ක් විතර වගේ ඇතුළට මෙහෙම යන්න ඕනේ බටේ. එහෙම නැත්නම් මේක නිකන් සාමාන්‍ය විවෘතව තිබුණොත් මේකේ ඇතුලේ ඇතිවන වායුන් ආපහු සිංක් එකෙන් එළියට එනවා. ඒ නිසා මේ නලය මේ විදිහට නමන්නේ මේකේ ඇතුලේ ඇතිවන වායුන් අර සිංක් එකෙන් එළියට එන එක වැළැක්වීම සඳහා. ඊළඟට තවත් බටයක් අපි මෙතනින් දානවා මෙහෙම. ඔබට පේනවා ඒක මේ පොළවේ මතු පිටට අඟල් කීපයක් යටින් තමයි යන්නේ. ඒ වගේම වැදගත්ම කාරණේ ඔබට පේනවා මේ නලයට වඩා අඟල් දෙකක් විතර පහළින් තමයි මේ නලය යන්නේ. මේ නලයට වඩා මේක පොඩ්ඩක් පහළින්. එතකොට මෙන්න මේ නලය ඔබට පේනවා මෙන්න මෙහෙම සිදුරු හදලා තියෙනවා. පොඩි පොඩි සිදුරු. සාමාන්‍යයෙන් පැන්සලක් රිංගවන්න පුළුවන් තරමේ සිදුරු පෙරක් එක දිගට විදිනවා. මෙන්න මේ නලයේ දිග තීරණය වෙන්නේ ඔබේ නිවසේ ඉන්න සංඛ්‍යාව, ඔබ භාවිතා කරන ජල පරිමාව, වේස්ට් වෝටර් ප්‍රමාණයත් එක්ක තමයි මෙන්න මේ නලයේ දිග තීරණය වෙන්නේ. ඉතින් මේ නලය දිගට ගන්න ඔබට ඉඩ නැත්තම් විවිධ දිශාවලට මේ විදිහට මේ ශාඛාවලට බෙදලා මේ විදිහට ගන්න පුළුවන්. ඒකේ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මේක මේ කාණුවක් කපලා, මේ කාණුව ගොඩාක් ගැඹුරු වෙන්න අවශ්‍ය නැහැ. අඩියක් විතර වගේ ගැඹුරට කපලා සම්පූර්ණයෙන් චිප් ගල් පුරවනවා. මේ තියෙන්නේ චිප් ගල්. එහෙම නැත්නම් කුඩා ගඩොල් කැට මේක ඇතුළට පුරවනවා. පුරවලා ඒ මත තමයි මේ නලය තියෙන්නේ. ඊට පස්සේ මේ නලයට උඩින් නැවත අඟල් 2ක විතර චිප් ගල් තට්ටුවක් දාලා උඩින් පස් දාලා ඔබට පුළුවන් කැමති ඕනම දෙයක් මේ උඩ වවන්න. තනකොළ නම් තනකොළ, එහෙම නැත්නම් මොන හරි එළවලු වර්ගයක් නම් එළවලු වර්ගයක් වවන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි මේක භාවිතා කරනකොට දැන් මේකේ තියෙන අපද්‍රව්‍ය, ඝන අපද්‍රව්‍ය කොටස් ටික මේකේ අඩියේ
තැන්පත් වීමක් වෙනවා. ඉතින් මහා ගොඩක් එන්නේ නැහැනේ සාමාන්‍යයෙන් ඔය බත් ඇට ටිකක් දවස ගාන එකතු වෙන අපද්‍රව්‍ය ටික මේකේ පතුලේ එකතු වෙනවා. ඉතින් වැඩිපුර තියෙන්නේ ජලය. ඒ ජලයට ඔබ දන්නවා දැන් ගෙදර කුස්සියේ භාවිතා කරන තෙල් වර්ග එකතු වෙනවා. මෙන්න මේ තෙල් තට්ටුව වෙනම ස්තරයක් විදිහට මේ උඩ පාවෙනවා. මම මෙන්න මේ දක්වලා තියෙන්නේ මේ තෙල් තට්ටුව. දැන් ඔබට වරදින්නේ ගොඩක් ඔය ගෙවල් වල මේ වතුර උතුරලා යන්නේ ඒ වගේම මේක පොළොවට උරා ගන්න නැත්තේ මොකක් නිසාද? මෙන්න මේ තෙල් නිසා. මේ තෙල් පසට උරාගත්තට පස්සේ මේක ග්‍රීස් වගේ අය ජලය මේකෙන් කාන්දු වෙන්නේ නැහැ. දැන් මෙන්න මේ උපකරණය තුල අපි මේ තෙල් එළියට යන එක වළක්වන්න තමයි මෙන්න මේ නල දෙක මෙහෙම පහළට දාලා තියෙන්නේ. එතකොට තෙල් ස්තරය හැම විටම මේක මත එක්රැස් වෙනවා. නමුත් මේ නලයෙන් එළියට යන්නේ නැහැ. දැන් වෙන්නේ අපි දවස ගානේ මේකට විවිධ අපජල එනවා යම් යම් කාබනික අපද්‍රව්‍ය මේකට එනවා. ඒ කොටස ස්ලජ් එක විදිහට යට තැන්පත් වෙනවා. හැබැයි එන ජලය විතරක් මෙන්න මේ නලය දිගේ එළියට යනවා. ඒ යද්දී මේ සිදුරු වලින් හිමින් සීරුවේ මේක පොළවට උරා ගන්නවා. ඒතර අපි මතක තියාගන්න ඕනේ මේ නලය මේ දිගට දාලා තියෙන නලය පොළව මට්ටමින් අඟල් 6ක වගේ ගැඹුරින් තමයි තියෙන්නේ. මේක ගොඩ ගැඹුරු හැම වල්ලන්න එපා. අඟල් 6ක් 7කට වඩා යට යවන්න එපා. ඒතර කොච්චර වෙහි කාලයක් ආවත් ප්‍රශ්නයක් නැහැ. මේ වතුර ටික පොළවට කාන්දු වෙනවා. අර චිප් ගල් නිසා මෙන්න මේ සිදුරු අවහිර වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම චිප් ගල් හරහා මේක ෆිල්ටර් වෙලා හිමින් සීරුවේ පොළවට උරා ගන්නවා. ඒ ඔබට තේරෙයි ගෙදර බාත්රූම් එක පාවිච්චි කළත් මේ පොළවේ තෙත් වීමක්වත් මුකුත් අපිට පේන්නේ නැහැ. දැන් කිසි ගැටලුවක් නැතුව මේක මත අපිට පුළුවන් ඔය මිරිස් පැල ටිකක්, තක්කාලි පැල ටිකක්, බොටු පැල ටිකක් හදන්න. පොහොර දාන්න අවශ්‍යත් නැහැ, වතුර දාන්න අවශ්‍යත් නැහැ, ලස්සනට හැදෙනවා. ඒ නිසා මෙන්න මේ ක්‍රමය ඔබ භාවිතා කරන්න ඉතාම සාර්ථකයි. මොකද මම මේක අත්දැකීමෙන් කියන්නේ මේක කරලා බොහොම සාර්ථක ප්‍රතිඵල ලැබලා තියෙනවා. ඒ වගේම දැන් ඔබේ නිවසේ තියෙන ඉතාම කුඩා ඉඩ කඩක් නම් සමහර විට වැට අයිනේ පොඩි පටියක් තියෙන පුළුවන්. ඒ පටිය මේකට ඇති. එතන ඉඳ නැත්තම් මේ නලේ එක එක අතට මේ විදිහට නවල යවන්න පුළුවන්. ඉතින් අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වර්ගඵලය. ඒ කියන්නේ මේ ජලය පොළවට උරා ගන්න තියෙන වර්ගඵලය වැඩි කර ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ සඳහා මේ වැඩි ඉඩ කඩක් කියන්නේ නැහැ. මේක කැත නැහැ කොහෙවත්. මේක තමන්ගේ ගෙදර ඉස්සරහ මිදුලේ මේක දැම්මත් ප්‍රශ්නයක් නැහැ. පේන්නේ නැහැ. ඒතර පොළවේ තෙතමනය එහෙම වැඩි වෙලා තෙත් වෙලා පේන්නේත් නැහැ. ඒ නිසා තමන්ට තියෙන පුංචි ඉඩ කඩක ඊටාම සාර්ථකව මේක කරන්න පුළුවන්. නිසා මේක මම එකයි කිව්ව රුපියල් 5000කට අඩු මුදලකින් ඊටාම සාර්ථකව මේ වැඩේ කරන්න පුළුවන්. කරලා බලන්න. කරලා කමෙන්ට් එකක් දාන්න අපේ වීඩියෝ එකට. ඔබ බය නැතුව මේක කරන්න. මොකද මම මේ අත්දැකීමෙන් කියන නිසා මේ වගේම මම හිතන්නේ 50ක් විතර දැනට අපි කරලා සාර්ථක ප්‍රතිඵල ලබලා තියෙනවා. එහෙනම් නැවතත් අපි වෙනත් වීඩියෝකින් හමු වෙමු. එහෙනම් අදට ඇති අයිබෝන්.